දැන්ද මේ ඉසම මතක් වුණේ. අන්දේ කරේ මහරජුරුවන්ගේ රාජකාරී කරන්න කියලා තුඹ මක බෑවුනේ. අනේ තරහා ගන්න එපා ආරච්චි මහත්තයෝ. මම ඔබතුමාට උදව් කරන්නේ හැදුවේ. බැරි වුණාට ඉතින් මක් කරන්නද? ඒකෙන් කාරිනේ. මාරු ඩ්‍රයිවර්. වාහනේ ඉඳගෙන මගෙන් අහනවනේ යකෝ මේක ඉස්සරහට යන්නේ කොහොමද කියලා. යතුරු දාන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. මාරු ඩ්‍රයිවර්. යතුරු දාන තැන සුක්කානමට කිට්ටුවෙන් ඇති කිව්වම සුක්කානම් මොකද කියලා අපි අනේ යකෝ. තෝ මොකද hina වෙන්නේ? මම මේ තොට hina වෙන්නේ. මට උනත් කමන්නේ බබාරච්චි මහත්තයලා hina වෙනවනේ. මං ওই බබාරච්චි මහත්තයා hina වෙනව දැක්කේ සෑහෙන කාලෙකින්. hina වෙන්න නෙවෙයි බං. නරෙන්ඩයි වෙලා තියෙන්නේ. කොල්ල බයන්න බැරි වෙච්ච එක නම් වස පාඩුවක්. හෙටවත් කොහොම හරි යන්න ඕන. එහෙනම් ඉතින් හෙට උදේම යමු. තෝද වාහනේ ලවන්නේ. මෙතන මේ රට්ටු හිනසන්න නැතුව ඉඳහන්. මන් නෙමෙයි. අර සිටියා ඉන්නේ. ආපු ගෑණිගේද කොහෙද මේ ගේ? මට බය වෙලා නේ ගෑණිත් දිහුවේ. පොලිසියෙන් කියපු ගමන් ගෑණි දිහුවා. මම කියලා ඉතින් වෙන කොහෙ යන්නද? හැබැයි මම මෙහි ඉන්නකොට ඒ ගෑණිගේ විරුද්ධත්වෙකුත් නෑ වගේ. එහෙමනම් ගමේ කාලා දෙතුන් දිනක් එක්කගෙන ඉන්න දෙපෑ මෙලහට. ආවනම් මං ඉතින් මට වෙච්ච විස්තරේ කියනවා. අපේ තව ටිකක් වෙලා යයි වගේ මේකත් නටන. බලපො. Pahulahami
පගෝල ගන්නපා මම්මී මුදුරාලේ බයින්පා මී මට ගියහන්කෝ උඹලා ගෙදරට ආපු ණය කොච්චර ඉතර කියද මෙච්චර ඉතර උඹට වෙච්ච මේ නැස්පැත්තිය අහලා මට නියන්නෙත් නෑ ඔව් මුදලාලි මේක නයිගෙන අහන වෙලාවක් නෙමෙයිනේ මුදලාලි මං හිතුව උදේට මුදලාලිට කතන්දරේ කියන්න හාමිනේ කිට්ටුකින් අපි විනාසයි අනේ යන්නේ ඉන්නේ උඹට කියන්න රැයට නිදා ගන්න එන්නේ නිින්දෙන් පාන නිවා ඔව් මුදලාලි සිහිය නැතුව මේ කොහමද බං මේ මිනිහා මේම කාමරේ තියාගෙන අපි නිදියන්නේ හාමිනියාවතින් කපෝති කොරේ පිටට මරේ කිව්වලු පොළහාම මොකද දැක්කොන්නේ දින උදේට කරන් වරෙන් අතල මට තනියෙන් යන්න බයයිනේ මට සමයම රෙක්ටබක් මංගින් මේ මිනිහත් එක්ක මට තනියෙන් මේ ඉන්න බෑ අපි දෙන්නම යමු මේ එක්ක ඔන්නෝයි මේ මිනිහම හිටපු දෙන්න සීලා පිලාක නැගිටලා යන්නේ නැතේ අපි නිදාගමු නැගිටලා යන්නේ නැතේ නිදාගමු මට නම් බෑ ඒගම් මෙතන උඩ නිදි මට පල්ලේ නිදියන්න බෑ නිදාගත්ත ගමන් මෙන්න මේ යකෝ පේනවා මෙරිල අද්දමන්ත මුදලාලි බා හරියන්නේ උස්සල ගෙනින් සාලෙන් කියමු එතකොට සිහිය එන වෙලාවකට මිනිහා කාමරේට යන්නේ නැතේ එහෙනම් අල්ලා ඔන්න අන්න පොඩි ලේකන් අයි හදිසියක් සිටියා මල්ලි හදිසියක් ඕමම ලන්දට යන එකනේ තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි ලොකු හදිසියක් මොකෝ සඳගමුව වලව්ව නාය ගියාද? නාය යන්න නෙමෙයි වා නැති බංගත් ආන වෙන්න ඕන කරන දේවල් වල ඇටියට. නෑ එහෙම එකක් නෙමෙයි. ඔන්න උඹට රස්සාවක් හම්බ වෙන පොටක් පෑදෙන්න යන්නේ. ඒ කාගේ? මොකද රස්සාව? වෙන කාගේද? බබාරච්චි මහත්තයාගේ වාහනේ ඩ්‍රයිවර් රස්සාව උඹට හම්බෙන්න යන්නේ. දැන් එතකොට හිටපු හින්නියට මොකද උනේ? බබාරච්චි මහත්තයා හින්නියට බැන්නයි කියලා ඌ කේන්ති අරගෙන රස්සාව නැති කරගත්තනේ. ඒ කියන්නේ දැන් හින්නියගේ හිත හැද්දලා ආපහු එනකන් තමයි මගේ රස්සාව තියෙන්නේ. බබාරච්චි මහත්තයා ඌව බැනලා ලෝගත්තේ වලව්වේ පස්පා ගන්න දෙන්න එපා කියලා. ඌව අයින කරන්නේ. එතකොට මට කීයක් ගෙවනවා කිව්වද? ඒක නම් ඉතින් බබාරච්චි මහත්තයත් එක්ක තමයි කතා කරගන්න ඕනේ.
ඇයි බා බනේ වලව්වේ සම්පූර්ණ ගිනුම් තබන්න උඹ නොදන්න දෙයක් ඔය වලව්වේ තියෙන විදියක් නැහැනේ ඔව් ඒක ඇත්ත. මොකද බබාරිච් මහත්තයා වුණත් මගෙන් අහන්න නැතුව ඒක රුපියලක් ගන්න. උඹ තමයි එතකොට පුතයා රුපියල යටිමඩි ගහන්න බබාරච්චලට ඉතුරු කරලා දෙන එක මොන ලාභාංශද සිටියා මලේ? නෑයි හතර වටේටම නෑයි. මං ගණන් හදන්නේ ලාභාංශ නෙමෙයි. පොලි, ණය, පාඩු. ඔව්වා. ඒකට දැන් මේ ගිලෙන නැවකට නගින්න තමයි බොමට කතා කරන්නේ. ඵලයන් බයි. අනේ සිටියා මලේ මේ හංකෝ මේ දැන් මං ආවේ උඹව එක්කන් එන්නම් කියලානේ. අනේ මං අර බබාරච්චිලා මහත්තයා බලන් ඉන්න උඹ එනකම්. මෙහෙම කරහන්කෝ. උඹ ඇවිල්ලා කැමති නම් හා කියපන්. එක්ක බැරි නම් බෑ කියපන්. sorry මේ ඊරේ වැටිච්ච පාර මැරිලවද්ද? වැටුණු පාර නරක තැනක වැටුණොත් දන්නේ නැහැ බා. ගිහින් අහපන් කොහෙද වැටුනේ කියලා. මේ මෙන්න මෙතන දෙගන්නට නැතුව ඵලයන්කෝ. යපන්. උඹට තියෙන්නේ තර කකුල්ද? මෙතන හතර අතේ වදින්න. Bob. Pabo, lu buat kering kau? කෝ? මෙතන කවුරුත් නැහැනේ. Ni kira ni. මෙතන කවුරුත් නැහැ මුදලාලි. Dia macam nak tahu ke dia ni apa itu? කෝ? කවුරුත් නැහැ මුදලාලි. Amma. Ani amma. Amma tu amma tu mail tu ini. රෑට ඉතින් ගෑනු වෙන කාමර වලට රින්ගනකොට අම්මා නොපෙනී තියෙයිද? අනේ අම්මේ කට දඬුවම් කරන්න එපා. අනේ පොඩි කාලේ වගේ අර කිමි කොට දාන්න එපා අම්මේ. අම්මයි ඉතින් කොට වලට. අම්මේ. පෙම්මයි වෙලදී. පොඩි කාලේ වගේ මට ගහන්න නෙවෙයි. මම ආයි වැරදි වැඩ කරන්නේ ආව. අපේ මැනිකේ අපේ සිටියනේ අම්බෙලුව කවුද කියන්නේ? තෙල් වතුර තියෙනවා වතුර තියෙති. කම්මල්ලි මොන එහෙකට මේ තක්කඩියව මෙහෙට කැන්දගෙන ආවද? බබාරච්චිලා මහත්තයා තමයි කිව්වේ උදෑන එක්කම ගිහලා මේකව කැන්දන් ඉන්න කියලා. ආවල් රාජකාරියකටද? කොළඹ යන්න. ඩයිවින් වැඩේට. ඒ කියන්නේ ඩ්‍රයිවිං රස්සාවට සිටියව ගත්තද? හැමදාටමද දන්නේ නැහැ. හැබැයි අද නම් කොළඹ යන්න වෙන්නේ සිටියත් එක්ක තමයි. අපේ මහත්තයා එහෙම දෙයක් කිව්වනම් ලේකම් මල්ලිට තිබුණා නිකමට හරි මට කියන්න. එහෙම ඔය හැම එකම මැනිකේ කනේ තියන්න ගිහිල්ලා තමයි දැන් අර හින්නිහාමියව බබාරච්චිලා මහත්තයාට නාට අඳුකොළ වගේ වෙලා තියෙන්නේ. ඔන්න මගේ නම් කිසිම මනාපයක් නැහැ. මැනිකේ නම් ඒක බබාරච්චිලා මහත්තයාට කියන්න.
දෙන්න දෙමාල්ලු කතා කරන්නේ. එකේ කණික ගහනවන්නේ අපෙන්. ඉව්වතරදී නොකිව්වතරදී. රාජකාරිය කරන්න පුළුවන්. වනේ කරන්න බෑ. අනේ දැන් කහපාරම කොදන්න මේ වල ඈ සුදු වෙන දීපයක්. පේති 1 2 3 4 5 6 7 8 තිබ්බන හොඳයි. මුදලාලි මහත්තයා එයි තේ ගෙනාවා. මට අම්මට දුන්නා. අනේ ඉතින් කොහොමද හිටපු මනුස්සයෙක්ද? කලබල වෙන්න එපා හාමිනේ. කවුද දන්නේ ඔය සිහිය නැතුව වැටෙන වෙලාවේ ඔළුව කොහේ හරි වැදුනද කියලා. සීය නැතුව වැටුණා කොහෙද? නෑ මම කිව්වේ අර අම්මව දැක්කයි කියන වෙලාවේ සිහිය නැතුව වැටුනද දන්නේ නේ. ඇනුණා? වැටුණා ඩෝන්. එහෙමත් වෙනවද බං? අපුයි නැතුව මං ඕනි තරම් අහලා තියෙනවා හොල්මන් දැක්කහම සිහි නැතුව වැටෙනවලු. අනේ එහෙමනම් එහෙම වෙන්න ඇති. හාමිනේ තේ. කරන්නේ මේ මනුස්සයා නැත්තම් මට යන කල දසාව මොකද්ද? මං කාලා ඇදලා උන්නේ මේ මනුස්සයා හින්දා නෙව. පිරිමි නැති වුණාට ගෑනුන්ට ඕනි තරම් තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. අනේ පලයන් බයියන්ද ණයට බය වෙච්ච ගෑණි පිරිමියෙක් නැතුව හිටියෑකිලු. මේ අහපන් උඹේ මිනිහා අද ගෙදර හිටියනම් ඔය ණයාව එලවලා උඹට සෑනසිල්ලේ නිදාගන්න දෙනව නෙව. පිරිමි නැතුව හිටියෑකිලු. උඹලට තනියම ඉඳලා පුරුදු වුණාට මට ඒව පුරුදු නෑ නෙව. දැන් ඉතින් අඬලා දොඩලා පළක් නෑනේ හාමිනේ. අපි මේ මිනිස්යාව හොඳ කරගන්න බලමු. පළමු